අනුරාධපුර මර්දන් කඩවල ඔන්න ඇවිල්ලා තියෙනවා වැලිකන්ද විශ්ව ශක්ති සම්පත් හොයාගෙන. මේ සර්වාංගයේ මේ වෙලාවේ තියෙන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් කුසට එහෙම නැත්නම් තමන්ගේ ශරීරයට දීපු දෙයක් තමයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. තා පුංචි වෙලාවකින් බලන්න අනුරාධපුරේ මර්දන් කඩවල ඉඳන් ආපු මේ පුංචිලයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. විශ්වයේ විශ්වාස කරන්න. අංක 1ටම. මේ විශ්වය තුල කරන්න බැරි වැඩක් නැහැ. මේ කතා කරන පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬට. බයින්න ලංකාවේ ඕන තැනක ඉඳන් මට. කමෙන්ට් කරන්න ලංකාවේ ඕන තැනක ඉඳන් මට. බැනලා කමෙන්ට් කරන්න. Tamanට හිතෙන විදිහට කමෙන්ට් කරන්න. බලලා තේරුම් ගන්න පුළුවන්. ඔය කමෙන්ට් කරන කට්ටියන්ට, බයින කට්ටියන්ට, මට ආදරය කරන කට්ටියන්ට ළඟට ඇවිල්ලා පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ මොකද්ද කියලා තීරණය කරගන්න. අනිත් එක තමයි කාන්තාවක් ඉස්සරහා මොකද්ද මේ තියාගෙන කරන්න කියලා හිතනවා ඇති. අම්මා ඉන්නවා ළඟ, තාත්තා ඉන්නවා ළඟ එහා පැත්තේ. තමන්ගේ ආදරණීය සහෝදරයා අයියන් ඉන්නවා එහා පැත්තේ. ඔක්කොම මැදියේ තමයි වැලිකන්ද විශ්ව ශක්ති සම්පත් මේ කාර්යය සිද්ධ කරන්නේ. නැත්තම් අපේ රටේ තියෙන තත්ත්වයක් එක්ක බලනකොට, තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට, සෝෂල් මීඩියා වල බලනකොට එක දේවල්, එක අරුම පුදුම දේවල් අපට අසන්නට ලැබෙන්න තියෙනවා. දකින්නට ලැබෙන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම සියලු දෙනා මැදියේ තමයි මේ කාර්යය සිද්ධ කරන්නේ. අපි තව පුංචි වෙලාවකින් අහලා බලමු මිලෝසිගේ කටහඬින් කුමක්ද සිද්ධ වෙලා කියලා. මිලෝසි බඩ මොකද දැන්? අර ඉස්සලා තිබ්බට වැඩිය කොහමද? තව ඊට වැඩිය අමාරු වෙලාද? ඊට වැඩිය සැහැල්ලු වෙලාද? කොහමද? එහෙම නැත්නම් ඒ විදිහමද? මිලෝසි මට හයියෙන් කතා කරන්න ඕන. බඩ පිම්බෙනවා. ඈ? බඩ පිම්බෙනවා. පිම්බෙනවා?
සැහැල්ලුකමක් තියනවාද? තියෙනවා. පුටුවේ ඉඳ ගන්න ඉස්සෙල්ලා තිබ්බ අමාරුකමට වැඩිය දැන් සැහැල්ලුකමක් තියනවාද? ඒක බඩට ඇඟට ඔයාට දැනෙනවාද? දිෂ්ටි නෑ. දිෂ්ටි වෙන්නේ නෑ. දිෂ්ටි වෙන්න දෙන්නෙත් නෑ. යක්කුන්ට දෙන්නේ අර ඒ කතාව කියන්න ඕනේ නෑ. යක්කුන්ට එහෙම තමයි වැලිකන්දෙන් ඒ වගේම මේ ඇහෙන වැලිකන්දෙන් මේ ඇහෙන කටහඬ දෙන්නේ. තේරුණා නේද? දිෂ්ටි වෙන්නේ නෑ. තේරුණාද? අමනුෂ්‍ය දෝෂ බලවේගවල එක්කම දීපු දේවල් එක ඔක්කොම එකතු කරගන්නවා. කරදර කම්කටොළු ගොන්නයි. ඉතින් දිෂ්ටි වෙන්න දෙන්නේ නෑ. පොළොන්නරුවේ මේ ඇහෙන කටහඬ ළඟට ආවම වැනෙන්න දෙන්නේ නෑ. මෙතන නිකන් මොකවත් නෑ. බකට් වලට වෙනම ගෙනල්ලා වමන වෙන්න දෙන්නේ නෑ. ඒවා සරලයි සාමාන්‍යයි. හරියට නිකන් මැජික් වගේ. අපි තව චුට්ටකින් අහලා බලමු. අනුරාධපුර ලිලෝසිගේ කටහඬින් කොහොමද මෙතන ඉඳන් සිද්ධ වුණ කාර්යය කියලා. එයාට දැනෙන දේ, එයාට හැඟෙන දේ, එයාගේ වචනෙන් අපි තව චුට්ටකින් අහලා බලමු. ලිලෝසින්නේ. ඒ භාෂාවෙන් කිව්වොත් නම් සාමාන්‍යයෙන් ගමේ කොටේ භාෂාවෙන් කිව්වත් මම හිතන්නේ මම පොලිසියේ නිලතල දන්නේ නැහැ. මම හිතන්නේ තනිතරුවක් නේද අපේ මාත්‍ය? තනිතරුවක්. ඒ කියන්නේ SIද කියන්නේ. SI. පොලිස් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ SI නිලධාරි මහත්තයගේ දුවෙක් තමයි මේ ඉන්නේ. එයාගේ නෝනා තමයි එහා පැත්තේ ඉන්නේ. ඉතින් එයාගේ පුතා තමයි එහා පැත්තේ ඉන්නේ. අනුරාධපුර කොහෙද? අනුරාධපුර මරදම් කඩවල. ඉතින් මේ ලිලෝසිගේ තිබ්බ තත්ත්වය කොහොමද? දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා අපි ලිලෝසිගේ කටහඬින් පොඩ්ඩක් අහලා බලමු. පෙර දැක්ක ලිලෝසි කොහොමද ඔයාලා හිටියේ කියලා. දැන් අවසාන වතාවේ පොඩ්ඩක් අහලා බලමු අපි ලිලෝසිගේ කටහඬින් කොහොමද කියලා. ලිලෝසි දැන් කොහොමද ඔයාගේ ඇඟට? දැන් කොහොමද ඔයාගේ බඩට? දැන් කොහොමද ඔයාගේ ශරීරයට? දැන් හොඳයි. දැන් හොඳයි කොහොමද හොඳ? මොකක්ද ඒ හොඳ? මොනවද තිබ්බ ප්‍රශ්නේ? මොකක්ද ඔයාට දැනෙච්ච ඇඟේ කලින් තිබ්බ ගැටලුව මොකක්ද? දැන් තියෙන හොඳයි කියන්නේ දැන් මොකක්ද ඒක කොයි විදිහටද ඔයාට තේරෙන්නේ? කියන්නේ මට දැනෙන මට තේරෙන භාෂාවෙන් කියන්නේ ලිලෝසි. බඩ පිම්බෙනවා. පිපිරෙන්න වගේ. ඊට පස්සේ ඔක්කාරට වගේ එනවා. යනවා. ඒ තිබ්බ දැන් ඒක ටිකක් හොඳයි. හොඳයි. දැන් සහනයක් දැනෙනවා. ඇඟට සැහැල්ලුවක් දැනෙනවා. ඒක වෙනම දැනෙනවද? එන එක තමයි කියන්නේ දවස් 3න් දවස් 7න් දවස් 21න් මාස 3න් සත්තක පෙන්වන්නේ නැහැ. වැලිකන්දෙන් ඇහෙන මේ කටහඬ. ඒ වෙලේ පෙන්නනවා ඒ වෙලේ. ඒක නිසා ලංකාවාසී සියලු දෙනාටම මතක් කරන්නේ එන්න මෙවැනි ප්‍රශ්න අපතු ඔයාලට තියෙන්න පුළුවන්. හොස්පිටල් වලින් හොඳ කරන්න බැහැ කියන ඕනම ලෙඩක් වැලිකන්දෙන් ඇහෙන මේ කටහඬට සුව කරන්නට පුළුවන්. ඒ නිසා දැන් ඒක වර්ධවා තේරුම් ගන්න එපා. ඒ කතාව තුළ උණ කැස්ස හෙම්බිස්සාව කියලා එහෙම නිකන් මේ පුංචි නිකන් බාලාංශයේ වචන විදිහට හිතන්න එපා. ඔය බලන වීඩියෝ එක බලන කට්ටිය. නැත්තම් හිතන්න පුළුවන් නේ අපෝ උණක් තිබ්බත් මූගේ ළඟට ගියා නම් හරිනේ කියලා. එහෙම නේද තාත්තා? නිකන් සාමාන්‍ය නිකන් තර්ඩ් ක්ලාස් වචන හිතන්න එපා. මේ විශ්වය තුල ජීවත් වෙන මිනිස්සුන්ට අහිංසක ජනතාවට තියෙනවා දරා ගන්න බැරි ප්‍රශ්න. ඒක ඕනියම් කරලා අරකයි මේකයි රටේ නැති ප්‍රශ්න තියෙනවා. අමනුෂ්‍ය දෝෂ බලවේගවල ඒ ඔක්කොම රටේ නැති ප්‍රශ්න තියෙනවා. අන්න ඒවා තමයි මේ කොටසට අයත් වෙන්නේ. නැත්නම් කැස්ත හෙම්බිරිස්සාව එහෙම නැත්නම් හිටපු ගමන් ඇදිච්ච පපුව කැක්කුම නැත්නම් පපුව කැක්කුමක් හිටපු ගමන් රෑමඳ හදිස්සි වෙලා හැදුනට පස්සේ හොස්පිටල් යන්න නැතුව සම්පත් හොයාගෙන ආයි. යන්කෝ අද සම්පත්ගේ කෙරුම බලන්න කියලා එහෙම කට්ටියක් ඉන්නවනේ. ඇත්තටම ඉන්නවා. ඒ අදහස කමෙන්ට් කරන්න පාලින්. හැබැයි ඒ දාන කොයි කමෙන්ට් එක වුණත් ටයිප් ඉන් කරන්නට ඉස්සෙල්ලා හිතලා බලන්න ඇත්තටම මොහොත මේ දේවල් කරන්න පුළුවන්ද කියලාද කියලා
හිතලා බලන්න මේ කාර්යය දැකලා ඊට පස්සේ ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඔබේ අදහස දාන්න. ඔබේ අදහස කමෙන්ට් එකක් විතර දාන්න. ඒක මම සතුටින් බාර ගන්නවා. හොඳ කියන්න පුළුවන්, බයින්න පුළුවන්. අපේ රටේ ඉහළ පැලැන්තියේ ඉන්න බුද්ධිමත් පුංචිලයන්ටත් බයින එකේ මේ මම පුංචි මිනිස්සෙක් නේ. ඉතින් ඒවා ප්‍රශ්න නැහැ. තරහ නැහැ. හොඳ කියන නරක කියන සියලු දෙනාටම ආදරේ. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඇවිල්ලා බලන්න මොකද්ද මේ කාරණාව කියලා. ඉතින් ඒකින්ද ඒ වගේම තමයි නිලෝසිගේ අම්මටත් තිබ්බ පුංචි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම වීඩියෝ එක නම් මේකට ගත්තේ නැහැ. හැබැයි ඒ ප්‍රශ්නේත් නිලෝසිගේ අම්මගෙන් දැන් මේ මොහොතේ නිලෝසිගේ අම්මට දැනෙන හැඟෙන දේ මොකද්ද කින්ද මන්ද කියලා අපි පොඩ්ඩක් අහලා බලමු. අම්මා දැන් අර ආවත් දැන් මෙතෙන් මං ගාවට එන්නේ ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වේ දැන් තිබ්බ තත්ත්වේ කොහමද? දැන් කොහමද? ඇත්තටම එනකොට මම නිකන් ගිනි ගොඩක් වගේ තිබුණේ ඇඟ. දැන් ඇත්තටම 75ක් විතර මගේ හොඳයි. කකුල් දෙකක් දැන් ගොඩක් හොඳයි. මූණෙන් ගින්දර පිට වෙනවා වගේ තිබුණා. මගේ මේ ඇඟ හිර වෙලා වගේ තිබුණා. ඒව දැන් සෑහෙන දුරකට හොඳයි. ඇහෙනවනේ කටහඬ වලින්. රයිට්. එහෙනම් ඇති මෙතෙන් කතා කරා ගොඩක් වැඩි අපි. ඉතින් ඒකින්ද දැන් ඇති තව එකක් මතක් කරන්න. කලබන සෝබා සුලිකුණාටුව. මතක තබා ගන්න. කලබන සෝබා සුලිකුණාටුව 2026 4 වෙනි මාසයේ පළවෙනිදාගෙන් මෙහා 2026 4 වෙනි මාසයේ පළවෙනිදාගෙන් මෙහා ශ්‍රී ලාංකේය මාතෘභූමිය තුල ජීවත් වෙන මගේ ආදරණීය සෞත්ව හිතවත් ජනතාව මතක තබා ගන්න. කලබන සෝබා සුලිකුණාටුව 2026 4 වෙනි මාසයේ පළවෙනිදාට මෙහෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන්න. ඔබේ අදහස් එක්ක ඒ වළක්වන්නටත් වැලිකන්දෙන් ඇහෙන මේ කතාවට පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු ඔබගේ අදහස් කොහොමද කියලා. දැඩි ඉල්ලීම මත තිබ්බොත් දැඩි ඉල්ලීමක් තිබුණොත් මගේ දුරකථන නම්බර එක යටින් දානවා මම. කතා කරන්න මට දැඩි ඉල්ලීමක් මත කමෙන්ට් බාර් එකේ දැඩි ඉල්ලීමක් මත ඒක නවත්තන්නේ කියලා ඉල්ලා මට කිව්වොත් ඒ දේ නවත්තන්නට මේ වැලිකන්දෙන් ඇහෙන කතාවට පුළුවන්. රයිට්. එච්චරයි. තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී ආදරණීය ජීවත් වෙන සියලුම ජනතාව ඒ වගේම ලංකාව තුළ ජීවත් වෙන ඒ වගේම ලෝකෙ තුළ හැමතැනම රෝපණය ගහ කොළ ඇල දොළ ගංගා සියලු සතා සීපාවටම හදවතින්ම ආදරේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ තෙරුවන් සරණයි.